දැන් ඔන්න වැඩැරලා ආපහු යන ගමන් උදේ ආව පාරෙන් නම් නෙමෙයි යන්නේ අලුත් පාරකින්. අද හොඳටම මේ ඔයගොල්ලෝ දැහින්නේ නැතුව ඇති මේ ඔයගොල්ලෝ දැහින්නෙත් නැතුව ඇති අද දැන් මේ හොඳටම මේ රස්නේ unusually hot උදේ මං අපේ පරිසරයේ දේශගුණය වෙනස් වෙන හැටි කියාවනේ. ඔන්න දැන් ඉතින් unusually hot for a spring day 80 degrees මේ කාර්කිනන් කියන 80 degrees කියලා මේ වෙලාව. මුදලම රස්නේ ඉතින් අපි ඉතින් රස් වුණත් කම්ප්ලේන් කරනවා සීතල වුණත් කම්ප්ලේන් කරනවා. මොමනේ අපි පුරුදු වෙලා ඉන්නේ නේ. මං ඉතින් වැඩි කම්ප්ලේන් කරන්න නැහැ. රස්නට ආසයි හැබැයි මට ගොඩාක් රස්නේ විඳින්නත් අමාරුයි ඉතින්. ඉතින් ඔන්න මේ පැත්තේ garbage recycling එකතු කරන දවස වගේ කලිනුත් කිව්වා වගේ garbage ගැන හරි මෙහි තියෙන පිරිසුදුකම ගැන හරි අපිරිසුදුකම ගැන හරි කතා කරනකොට හැමතිස්සෙම මතක් වෙන්නේ ලංකාවේ මේ කුණු කසල බැහැර කරන විදියයි ඔක්කොම ගැන. අපි අද හවසට වගේ කතා කරමුකෝ නේද? මාලිගා ළඟ දල්දා බලන්න ඇවිල්ලා ඉන්න අය කසල බැහැර කරලා තියෙන ඒවට බනින ඒවයි ක්ලීන් කරන ඒවයි ගැන චුට්ටක් කතා කරමු කියලා හිතුවා. මේ පැත්තේ වැඩි හරියක් තියෙන මේ warehouses මෙතන තියෙනවා Coca-Cola warehouse එක. මං හිතන්නේ මෙතන packing and shipping විතරයි කරන්නේ. Coca-Cola factory එක තියෙන්නේ Atlanta Georgia වල. අපි කලින් නම් ගිහිල්ලා තිනවා. ඒ දවස්වල ඉතින් මම වීඩියෝ කරන්නේ නැති කාලේ. normally අපි යනවා ඇට්ලන්ටා වලට. මොකද මගේ කසින් කෙනෙක් ඉන්නවා. ආයි ගියත් පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේ පාරේ ඔක්කොම තියෙන්නේ මේ මොනවාද cemetery සොහොන්. මේක Jewish අයගේ සොහොනක්. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් දිලිසෙන නිකන් සිල්වර් පෙට්ටි වගේ තියෙනවා. මමත් ඇත්තට මේකේ හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි Jewish අයගේ කියන්නේ යුදෙව් ජාතිකයෝ right මම හිතන්නේ අයගේ සොහොන් අඳුන ගන්න තියෙන එක දෙයක් තමයි මමත් මේ ළඟදී තමයි දැනගත්තේ. මොකද මේ පාරේ දිගටම තියෙන්නේ මේ සොහොන් පිට්ටනේ. වැඩ ඇරිලා ආපහු යනකොට ඉතින් මේ පාරෙන් යන්නේ. වැඩ ඇරිලා නෙවෙයි ඉතින් ජීවිතේ වැඩලා යනකොට මේ පාරේ තමයි යන්න වෙන්නේ right. එතන ගොඩක් මල් තිබුණා. සාමාන්‍යයෙන් සෝම්පිට්ටන වල මේ චෙරිස් එක මල් හදලා තියෙනවා usually. මෙහෙ නැති ඒවත් හරිම ලස්සනයි. මම ඇත්තටම මේ ළඟදි දවසක කොහරි YouTube නිකන් documentary නෙමෙයි නිකන් walking video එකක් දැක්කා. මේ තැනක සොහොන් පිට්ටනිය එක හරිම ලස්සනයි. මටත් ඉතින් ආසයි මේ ගිහලා කරන්න. හොල්මන් තීද දන්නේ බයයිත් එක්ක. බය නෙමෙයි ඇත්තටම නිකන් මන් දන්නේ සොහොන් පිට්ටනියකට ගිහිල්ලා රෙකෝඩ් කරන්න කියලා හිතන්න බෑ. මේ ළඟම තියෙන මුසලෝනියම් එකක්. ඒ කියන්නේ මිනි මරුණ අය ප්‍රිසර්ව් කරලා තියාගන්න තැනක්. ඉතින් මං හිතන ලංකාවේ නම් එහෙම තැන් නැහැ. ඉතින් ඇමරිකාවේ ගොඩ දෙනෙක් කරන දෙයක් ඒක තමන්ගේ ආදරණියන්. ඉතින් ඇවිල්ලා අර බොඩි එක බලලා යන්න පුළුවන්. ගොඩක් ඉතින් සල්ලි තියෙන අය තියාගෙන ඉන්නවා සමහර වෙලාවට බලාපොරොත්තුවක් ඇතුව අනාගතයේදී මොකක් හරි මෙඩිසින් එකක් හොයාගත්ත ඉතින් මැල්ල ඉන්න අය නැගිටලා ගන්නත් පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. ඊටත් වඩා ඉතින් අර හැමදාම බල ඉන්න මෙහෙම බොඩි එක ලස්සනට ප්‍රිසර්ව් කරලා සල්ලි ගෙවලා තියන් ඉන්න. ඉතින් බුද්ධ ආගමේ අපි නම් ඉතින් ඔය වගේ දේවල් කරන්නේ නැහැ නේ. අමුතුයි නේද? ඉතින් ඒක ඇහුවම මටත් මුලදී ඇහුවම අමුතු මං අහලා තිබුණා. එහෙම තැනක් දැකලා තිබුණේ නැහැ. හැබැයි මං ඒ තැනක තියෙන බොඩි එකක් නම් දැකලා නැහැ. ඔය funeral place එකට නම් ඉතින් ගිහිල්ලා තියෙනවා. මේ හරි අමුතුයි ඒව කෙරෙන විදිය. අපේ විශ්වාස අමුතුයිනේ. ඉතින් අපේ ඔය මරණ එක ලයිෆ් එකයි යොමු කියලා විශ්වාස කරන්නේ නැති නිසා බෞද්ධ අපි මං හිතන්නේ අපිට ඒක ටිකක් අමුතුයි වගේ හිතෙනවා ඇති. අපි ගොඩක් වැඩි හරියක් අනිත්‍ය ගැන හිතන අය නේද? මෙතන තියෙනවා මේ ක්‍රිස්මස් ට්‍රී ෆාම් එකක්. ඔය ඔක්කොම දේවල් ඉතින් මට ගෙවල් ළඟම තමයි තියෙන්නේ.
එතනක් තියෙන නර්සරි එකක්. එතන ලොකු පැල ගන්න ඕන නාම යන තැනක් තමයි එතන. පාර දිගටම හැමතැනම මල්. එවැනි වගේ තියෙන අර වයිල්ඩ් චෙරිස් වයිට් එක තාමත් මල් පෙප්පෙනවා. ඔන්න අපේ මේල් මෑන්. මට නම් තව ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් මෙයාමද දන්නේ එන්නේ. ඔය තමයි අපිට මේල් අරගෙන එන්නේ. මෙන්න ඉතින් ජපනීස් චෙරිස්. මෙතනක් තියෙන නර්සරි එකක්. එතකොට පස් ඒවා ඕනි නම් එතකොට shrubs ඔය පොඩි පඳුරු මල් පැල තියෙන ඒවා එතනින් ගන්න පුළුවන්. ස්කූල් බස් එකක් මේ වෙලාවේ යනවා. තාම නම් එකයි වෙලාව. මෙතන තමයි තිබුණේ මගේ මේ මල් පැල ගන්න තැන ෆෙරිස් ෆාම්ස් කියන තැන. කොවිඩ් වලින් පස්සේ ඒක හරියට මේ වුණා. ඒක නිසා ඉතින් දැන් වහලා ඒකත් විකුණන්න දාලා තියෙන්නේ. බිස්නසස් වලට මෙහෙත් හරි පාඩුයි. මෙතන තියෙනවා හෝල් එකක් ලස්සන. මේ වෙඩින්ග් සීම ගන්න රිසෙප්ෂන් හෝල් එකක්. හරි ලස්සනයි එතන. ඉතින් එතනින් පස්සේ මේ දිගටම ගොඩක් තියෙන්නේ elderly care centers. elderly care center එක ඊළඟට ඊට කලින් doctors offices. බලන්නකො ඉතින් පොලිමේට තියෙන හැටි ඔන්න අපේ ගෙවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ටික බහකරම් මෙතන තියෙනවා adult care center එකක් මෙතනත් day care adult day care එකක් මෙතන තියෙනවා. දන්නවනේ adult day care කියන්නේ child ලංකාවේ මං හිතන්නේ කොළඹ වගේ නම් ඇති. තාම එච්චර ප්‍රසිද්ධ නැති දෙයක් මං හිතන්නේ. උදේට අර ළමයිගේ day care වගේ උදේට ගිහිල්ලා ඒගොල්ලන්ව දාන්න පුළුවන්, හවසට ගන්න පුළුවන් මේ වයසක අයව. ඉතින් මම මේ කියන්නේ ගියේ ගෙවල් තියෙනවා, ඊට පස්සේ apartments තියෙනවා, ඊට පස්සේ තියෙනවා adult day care centers, ඊට පස්සේ තියෙනවා adult care centers. ඊළඟට දැන් මේ ඔක්කොම මෙන්න මේ වටේ මේ තියෙන ඔක්කොම adult care centers. ඊළඟට තියෙන hospitals dialysis centers ඔය මේ මං ආව පාරේ දිගටම hospitals ඒව තියෙනවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? සොහොන් පිට්ටනි ටික. ඉතින් හරි අපූර්වට පිළිවෙලට පාර දිගට ඔය ටික තියෙනවා. එකින් එකට මාරු වෙන්න තමයි තියෙන්නේ ඉතින් වයසට යනකොට. අති ලස්සන. එතන තියෙන පොඩි කඩමණ්ඩියක් බේගල්ස් එහෙම ගන්න ඕන නහම අපි එතනට එනවා. apartment complex. මං කිව්වේ මම මේ අනිත් පැත්තට යන්නේ. මං සොහොන් පිටණින් පටන් අරගෙන ගෙදරට යන පාරේ යන්නේ. usually ගෙදර ඉඳන් අනිත් පැත්තට ගියොත් හරියට නිකන් ජීවිතේ ගමන් මගේ යනවා වගේ තමයි දැනෙන්න ඕනේ. ඒවා හරියට බලනවා නම් වටපිටාව බලාගෙන හිත පොඩ්ඩක් යනවා නම් මං කිව්වේ ඒකයි අර පන්සලටම ගිහිල්ලා ඒවා කරන්න ඕනේ නෑනේ. මහමෙවුනාව විතර තිබ්බත් නැත. ඉතින් මං ඒක ගැන කියන්නේ මට ඉතින් මහමෙවුනාවද අපේ නිකන් රෙගියුලර් පන්සලද ඔහොම කියලා ભેදයක් නෑ. මහමෙවුනාවටත් යනවා, රෙගියුලර් පන්සලටත් යනවා. මේ දවස්වල තියෙනකොට ඉතින් තරම පන්සලට නොයාමත් ඉන්නොත් ගෑස් පොඩ්ඩක් ගණන් අඩු වෙලා ගිය සතියේ ගෑස් ගියා 320 වලට. එතන ගෑස් ස්ටේෂන් එක ඊළඟට මෙතන තියෙන අපේ පොඩි ෆාම් එකත් එක්ක එළවලු කඩේ මම ඔයගලන්ට කලින් පෙන්නලා තියෙනවා. එතන සමහර කාලට අපිට ඇවිල්ලා එළවලු ගන්න පුළුවන්. ෆාම් එකේ හදන ඒවා. සමහර කාලට ඇවිල්ලා එළවලු ගන්න පුළුවන් ෆාම් එකේ. මෙතන තියෙන්නේ CVS එක ඒවා ටික ෆාමසි එකයි කියන්නේ. එතන පොඩි කඩ පීසා ෂොප් එකක්, ඔය ඔක්කොම තියෙන කේක් ෂොප් එකක්. අවශ්‍ය දේවල් ළඟම තියෙනවා ඉතින්. දැන් නම් මං හරිම ළඟයි ගෙදරට. මේ පැත්තේ මං ඇවිදගෙනත් එනවා. ඔයගොල්ලන්ට මං පෙන්නනවනේ වෙනදට මේ පැත්තේ මං ඇවිදගෙන එනවා. right? පිටුම ලස්සනකට මේ මල් පිපිලා තියෙන්නේ. හැම තැනම මල් පිපිලා. මං ඉතින් මේ රවුමම ඇවිදිනවා. මට කියන්න අමතකුණා ඔයගොල්ලන්ට. දැන් මගේ බර හොඳටම වැඩි වෙලා කිව්වා ડોක්ටර්. 10 pounds විතර වැඩි වෙලා දැන් ඉතින් මම මේ පැත්ත පුරාම හැමතැනම ඇවිදින්න යනවා.
කෑම කන්ට්‍රෝල් කරන ගමන් දැන් ඇවිදින්නත් පුළුවන් නේ ඇත්තටම වින්ටර් එකට ඔය වැඩේ වෙනවා ඉතින් කොහොමත් ඇවිදින්න හරි මේ බැරි නිසා වින්ටර් එකට බර ටිකක් ගේන් කරනවා මම ඉතින් try කරනවා කන්ට්‍රෝල් කරන්න දැන් නම් ටිකක් නෙමෙයි ගොඩක් වැඩි වෙලා අඩු කරගෙන එන්න කිව්වා 3 months වලින් ඉතින් බලමු මම මේ ඇවිදින්න යන්නයි කෑම වලින් කන්ට්‍රෝල් කරන්නයි තමයි හිතන් ඉන්නේ මෙතන තියෙන අපේ playground එක හැමතැනම හරි ලස්සනට මල් පිපිලා මම පොඩ්ඩක් වටින් යනවා මොකද ඕගොල්ලන්ට ස්කෝලේ තියෙන තැනත් පෙන්වන්න ඕන නිසා ස්කෝලේ ඉතින් මම කියලා තියෙනවානේ කලින් ඕගොල්ලෝ මගේ වීඩියෝ බලනවා නම් දන්නවා මෙතන තියෙන මිඩල් ස්කූල් එක අපේ ඉතින් මෙහි ඇමරිකාවේ ළඟම පාසල තමයි හොඳම පාසල ප්‍රයිවට් ස්කෝලක් තියෙනවා ඒවට යන්නත් පුළුවන් ඕන නම් හැබැයි අවශ්‍යතාවයක් නැහැ ඉතින් ගොඩක් සල්ලි තියෙනවා නම් ගොඩක් ප්‍රයිවට් ක්‍රිස්තියන් ස්කූල් එකට දාගන්න පුළුවන් ඕන නම් එහෙම කරන්නත් පුළුවන් හැබැයි මේ ගෙවල් ළඟ තියෙන ස්කූල් බොහෝ වෙලාවට බොහෝ තැන්වල තියෙන ඒවා හොඳයි බලන්නකෝ මගේ නේබර්හුඩ් එක හරි ලස්සනයි නේද ඉතින් ඇත්තටම මං කිව්වේ දැන් මේ දවස්වල මොටිවේට් වෙනවා ඇවිදින්න බර අඩු කරගන්න මේ ලස්සන පරිසරය බල ඇවිදින්න අමාරු මෙන්න අපේ මේල්මෑන් ඇවිල්ලා එකම වෙලාවට මං හිතන්නේ ඉතින් ලියුම් බෙදන කට්ටිය යන්නේ. එයා ඔය තැනක නවත්තලා වටේටම ලියුම් බෙදනවා. වාව්. ගිය සතියේ මං ඇවිදිනකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නුවා. මේ ගහේ එක මලක්වත් තිබුණේ නැහැ. බලන්නකෝ අද. Oh my god. මාර ලස්සනයි. අද හවසට එන්නම්කෝ මේ පැත්තෙන් හිමීට රවුමක් යන්න. ඔයගොල්ලන්ට පෙන්නන්න. right. මං ඉතින් දැන් මේ ගෙදර ළඟමයි ඉන්නේ. ඉතින් මේ පැත්තම ලස්සනයි. ඉතින් හරි ලස්සනයි. හරි ආසයි. ඉතින් මං හිතනවා මේ ඕගොල්ලෝ ආසාවෙන් මේක බලන්න ඇති කියලා. මොකද හැමතිස්සෙම හැමෝම කියනවනේ මට ගෙවල් පැත්තේ පෙන්නන්න, ගෙවල් පැත්තේ පෙන්නන්න එහෙම කියලා. ඉතින් ගෙදර ආවා. දැන් ගෙදර ඉස්සරහ තියෙන ඩෝග්වුඩ් ගහේ මල් පිපිලා. මං කිව්වේ අපේ ගෙදර තියෙනවා කියලා සුදු පාට එකක්. මෙතනම මල් ඉතින් මෙතනත් විතරක්. එහෙනම් තවත් දවසක ආයිත් මේ වගේ පොඩි කතා බහකින් ඩ්‍රයිව් කරන ගමන් හරි හදිස්සිය හරි ඇවිල්ලා යන්නේ නම් තවත් දවසක තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඕගොල්ලෝ සතුටින් ආදරෙන් ඉන්න.